සුදු මල්ලියෝ ඔයා තාම චුචි බබේ YouTube channel එක subscribe කරලා නෑ? එහෙනම් කරන්න. ආස හිතේද? ඔව්. එහෙනම් බෑ. subscribe කරලා යනවාකෝ. අම්මට සිරි සුමනේ අයියා මොකද බොල මේ තනි පංගල මේ ගහක් යට කරන්නේ? මොකෝ සුමනේ යමේ මම මේ රත්නේ එනකම් බොල ඉන්නේ. ගොඩක් කියලා ඉඳන් මෙතන ඉන්නේ උදේ ඉඳන්. තාම රත්නේ ආවේ නෑ. රත්නේ කොයි ගිහින්ද? අහන්න කියද්දි මෙනවා. හම්බෝ හරිම මහන්සි සුමනේ අයියේ. නිකන් හිටියට මොකෝ නිදි මරුවාම හරි අමාරු යඟට. හරි රත්නේ උඹලා කතා කර ඉඳපල්ලා. මං එහෙනම් යන්න. රත්නේ කොහොමද රස්සාව? මරුනේ නිකන් ඉන්න දෙන්නේ. හරිම ෂෝක්. එලි වෙද්දි හරි මහන්සි. නිදි මරලානේ. හා කමන්නේ. උඹ අදත් එනවනේ. බලමු සුමනේ අයියේ මට කරන්න බෑත් වගේ. බැන්න වේලාසනේ ගියපන් වෙන කෙනෙක් හරි දාන්න. මොකද නැත්තම් මං අසරණ වෙනවා. බලමුකෝ සුමනේ අයියේ මංගලිකාගෙන් වත් ටිකක් අහලා. ගෑනුන්ගෙන් අහලා තීරණ ගන්න ගියාම කිසි දෙයක් කරන්න බෑ බං. බලපංකෝ පොඩ්ඩක් ඒ කිනුත් අහලා. මං යන්න. හොඳයි. හවසට එනවනම් මට පණිවිඩයක් එවහන්. අනේ අම්මේ ඔයත් එන්නකො මම එක සෙල්ලම් කරන්න. අනේ මහත්තයෝ අම්මා මෙතන ඉන්නවනේ. මගේ පුතා යන්නෝ ගිහලා සෙල්ලම් කරන්නකෝ. බලාගෙන තාත්තා එනවා. මොකෝටත් නෙමේ මූණ. හම්බෝ මිනී පිටිය මුර කරන්න තිබ්බට වඩා හරි අමාරුයි රැයට නිදි මරණ එක. නිකන් ඉන්න වගේ නෙමේ නෝනේ. හම්බෝ මාර අමාරු යඟට ටක් ගාලා කාලා නිදා ගන්න ඕනේ. එතකොට හවසට යන්නේ නැන්ද? මටත් බෑත් වගේ. ඕකනේ ඔයාට දවසයි දෙකයි ඕනම ජොබ් එක. යන්න. මේ වැඩේ හරියන්නේ නැත්තම් මං යනවා. මේ දරුවා ගැනවත් හිතනවත් නේ. අපි නම් බඩිකින්නේ හරි ඉන්න පුළුවන්. මං ජොබ් එකට යන එක නම් හොඳයි. අර නංගිත් රැට එනවනේ පව්වේ ළමයා. මං කෝ කියලාත් බලයි. ඒ හින්දා යන්න ඕන. මොන මහන්සිය දැන්නත් හිතේ මහන්සිය යනවනේ ළමයා දැක්කම. මොනවාද රත්නේ කල්පනා කරන්නේ? නෑ නෝනේ. මම මේ කාලා වේලාසන නැගිටින්න. වැඩට යන්න. මං යන්නම් දිගටම. අන්න එහෙම ඉතල වැඩ කරන්න රත්නේ. මේ ගැනේ කංකරච්චි ඉවසනට වඩා පිටියට ගිහිල්ලා අර කෙල්ලගේ දුක අහන එක සැපයි. ඇහැරන්නත් ලෝබයි. ඒත් ඉතින් මොනා කරන්නද? යන්න මෙපැයි. රත්නේ නැගිටින්න. හොඳට මාවස් වෙලා. කලබල වෙන්න එපා. මේ අම්බෝ මං හොඳටම බය වුණා. මොකෝ මේක පාටම ඇහැරෙවේ. ඇයි රත්නේ ඇහැරෙවේ කියන්නේ? ඔයා හවසේ වැඩට යන්නේ නැන්ද? 6ත් වෙලාව. ලෑස්තිලා කීයටද යන්න හිතන් ඉන්නේ අද? අයියෝ ඒකට යන්නත් එපා. මට අමතකුණා නෝනේ ඇත්තටම. එන්න මං තේක හදලා තියෙනවා. ටග්ගා ලෑස්තිලා යන්න. අර ළමයා නිසා යනවා මිසක් නැත්තම් මං ඇත්තටම ඔතෙන්ට යන්න කිසි හේතුවක් නැහැ. මං නම් ආසම නැහැ ඔතෙන්ට යන්න. පවුනේ ඒ ළමයාත් මිනිහගෙන් ගුටි කාලා ඔතෙන්ට එන්නේ හිත හදාගන්න. රත්නේ දවසකට මාත් එන්නම්කෝ ඔතෙන්ට. අපේ අම්මාව දාකට දරුවව අම්මා ළඟට තියලා. නෑ ඔයා එන්න ඕනේ. ඔයා මොනාට දෙතෙන්ට එන්නේ? අනික ගෑනු කෙනෙක්ට යන්න ඕන තැනක් එතන. නෑ රත්නේ ඔයාගේ තනියට ඉන්න. නෑ මට කිසි තනියක් නෑ එතන. මන් දැන් යනවා මට වෙලා ගියා. හරි රත්නේ පරිස්සමට ගිහින් එන්නකෝ. දවසක මාත් යන්න ඕනේ පිටියට. අතට හොඳට බඩ පිරුණා. මැනිකේ කෙල්ලේ ඔයා කොහෙද? අරුම එවිලා වගේ. කොහෙද ඔයා? මම මෙහෙ. අනේ කෙල්ලේ මේ මිනී පිටියේ නම් වෙන ගෑනු ඉන්නවත් නෑ මහරෑ. මෙයා මේ බය නැතුව තව හූ කියලා සෙල්ලනුත් කරනවා. අනේ එළිය හිටිය ඇති. යන් අපි ඇතුළට ගිහිල්ලා කමු මොනවා හරි. මං ලොකු බත්තයක් ගෙනාවද? අනේ කන්නත් ගෙනාවද?
මන්නම් කාලා ආවේ මගේ නම් බඩ පිරිලා. කමන්නේ. ගිහිල්ලා කමුකෝ. දැන් මං ගෙන කෑමත් එපා කියනවද? ඉවනම් හරියන්නේ නෑ. යන් කන්න. මගේ නම් දැන් බඩ පිරුණා විතරයි. කාලා කඩ ගන්න හම්බුන්නේ. කමන්නේ. ඒකත් කමුකෝ. එන්න බය වෙන්න එපා. මේක ඉතින් මගේ කාමරේනේ. ඔයා දන්නවනේ. ගිය සැරේ ඉතින් කෑම එක අරගෙන ටිකට ඔයා ගිහිල්ලානේ. අනේ එදා වෙච්ච දෙයට මට සමා වෙන්න අයියේ. මං එතනින් ගියා. අමුතු සද්ද බද්ද හැද්දී මං ආස නැහැ. මං ආස ගොඩක් නිස්කලංක තැනකට. ඒකම මම රැයට පිටියට එන්නේ. මං ආයෙම කවදාකවත් දාලා යන්නේ නැහැ එහෙම. හරි ළමයෝ. ඒක හිතන්න දෙයක් නැහැ. මාත් ආයේ වැඩට එන්නේ නැහැ කියලා හිතන් හිටියේ. ඒත් ඉතින් ඔයව තනි කරන්නත් බෑනේ. මං ආවා කියලා මට තනියකුත් නැහනේ. ඔයත් ඉන්නවනේ. ඒ හින්දා තමයි මාත් අද වැඩට ආවේ. නැත්තම් නම් මම මේ පිටියේ වැඩ කරන්න ආසම නැහැ. නංගි මං ඇත්තටම දෙයක් අහන්නද? ඔයා මං ගැන නම් මොකුත් හිතන්න එපා වැඩිදියට. තනි වෙලා අසතුටුන මට පිහිටුන ඔයා ගැන මම මොනවා හිතන්නද අයියේ? ඔයා කැමති දෙයක් අහන්න. නංගි මෙහෙම දවස ගානේ පිටියට එන්නේ. ඔයාගේ මහත්තයා දවස ගානේ ගන්නවද? ඔයාට ඇත්තටම අම්මෙක් තාත්තෙක් එහෙම ගෙදර නැද්ද? ඔයාව රකින්නවත් කෙනෙක්. අනේ සමා වෙන්න මෙහෙම ඇහුවට මට ඇත්තටම දුක හිතුනවා ගැන. ඒකම මං ඇහුවේ. අම්මෙක් තාත්තෙක් ඒ ගැන මතක් කරන්න එපා අයියේ. අම්මා තාත්තා මාව පොඩි කාලේ දාලා ගිහිල්ලා අනාථ නිවාසයේ තමයි මං හැදුනේ. ඒ ඇස්සේ තමයි මේ මිනිස්සයා මට ආදරය කරලා මේ මිනිස්සෙක් පැන්නාවේ. අන්තිමට මට එහෙත් නෑ මෙහෙත් නෑ. මේ මිනිස්සයා හැමදාම ගහනවා අයියේ මට. පොඩ්ඩ වෙද්දී ඔළුවටමයි ගහන්නේ. අනේ එපා. අනේ එපා. ඒ ගැන අහන්න එපා. නෑ කලබල වෙන්න එපා නංගි. අනේ සමා වෙන්න මට. මං නිකන් ඇහුවේ. අනේ ඔයාට පුළුවන් හැම වෙලේම මේක ඉන්න. මම නම් දවල්වරුවට නැහැ. ඔයා දවල්වරුවට එනවා නම් කියන්න මම කාමරේ අතර දෙන්නම් ඔයාට ඉන්න. අනේ මට සමා වෙන්න නංගි. අනේ අයියේ මගේ දුක අහනවා කියලා මට ඔය තරම් ලං වෙන්න එපා. එතකොට මට ගෙදර තියෙන පීඩනෙත් එක්ක මම ඔයාටත් ලං වුණා. මට කවදාකවත් අමතක කරන්න බැරි වෙයි. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් එන්නේ කොහමද ළමයා? ඔයා මංගාවෙද්දි හැමදාම රැයිලි වෙනකන් ඔයා මංගාවනේ. අයියාගේ ගෙදර? අයියෝ ගෙදර ඉතින් මං දවල්වරුවට විතරනේ කියලා යන්නේ. ගිහිල්ලා මං නිදා ගන්නවා හවස් වෙනකන්. ඕමම හැරිලා එනවා වැඩට. ඇයි ඉතින් වැඩ කරන තැන ලස්සන බෝනික්කියක් වගේ කෙල්ලෙක් ඉන්නවනේ මට බලන්න. ජොබ් එකට වඩා ඒක තමයි මට වටින්නේ. අනේ අයියේ. රත්නේ ඔයා දුදේම ආවද? ඇයි දැන් මං උදේම එන එකක් දැන් ඔයාට වැරද්දක් වගේද පේන්නේ? අනේ නෑ රත්නේ උදේම එන එක කොච්චර දෙයක්ද? දැන් උදේට කන්න හදලා තියෙන්නේ. නැතුව දැන් ඉතින් වේලේ කැම ටික නම් වැඩදින්නේ නෑ. අනිවාර්යෙන් කන්න වෙලා තියෙනවා. දැන් ඉතින් ආ රස්සාවට යනවානේ. මං නාගෙන එනකම් බත් එක බෙදන්නකෝ. අනේ මට දුකත් හිතෙනවා රත්නේ. ඔයා මහන්සිලා ගෙදර එද්දි මොන කරදරයක්ද මේ? රෑ තිස්සේ මහන්සිලා ගෙදර ආවම ගන්නවත් එහාට. අනේ දෙවියනේ මේ මොකද රත්නේ මේ? මහන්සිලා වැඩ ඇරිලා ආවම ඇඟපත අල්ල එන්න එපා මට කරදර කරන්න. පුදුම කරදරයක්නේ මේක. නිදහසේ ගෙදර ඇවිල්ලා නැහැ. මං යනවා නාගන්න. මේ මල්ලිකෝ වැඩ ඇරිලා ආවට පස්සේ ඇඟපත අල්ල මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. අනේ දෙයියනේ. ඇයි රත්නේ මේ කවදාකවත් නැතුව? ඔයා කවදාකවත් මට වම් බැනලා නැහැ. මේ ගෙදර කන්න බොන්න නැතුව අපි දැන් කොච්චර දුක්කින්දද? කවදාකවත් මගෙන් කන්න ඉල්ලලා රණ්ඩු කරලවත් නැහැ. අනේ ඇයි රත්නේ මේ මූණ ඇල්ලුව පළියට ඔයා මට ඔහම කතා කරන්නේ? අනේ රත්නේ යන්න එපා රත්නේ. ඔහම ඉන්න. මේ වාට මොකද උනේ? ඇයි මට ඔහම කතා කරන්නේ? අනේ දෙවියනේ. රත්නේට මොකද ප්‍රශ්නයක්වත්ද? නෑ එහෙම වෙන්න විදියක් නෑ. ඒ නෑ මට කියනවානේ. කමන්නේ මහන්සියට තරහ යන්නේ නැති. කමන්නේ හවසට චුට්ටක් කතා කරනවා. අනේ අම්මේ අපි ආයෙ සෙල්ලම් කරමුද? අනේ බෑමනික. දැන් සෙල්ලම් කරන්න කොහමද? තාත්තා වැඩට යන වෙලාව. තාත්තගේ වැඩ ටික කරලා මං ඇවිල්ලා ඉඳගත්තේ විතරයි. කකෝ දෙක රිදනා මැනිකේ. ඒ හින්දා අපි පස්සේ සෙල්ලම් කරමු. අනේ මල්ලිකෝ මාත් ගිහින් එන්න. අනේ ඔයා යන්නත් ලෑස්ති වුණාද? දැන් වැඩට යන වෙලාවනේ. ඔයාට පරක් වෙලාද? අපෝ නෑ පිටියට විනාඩි 10ක දුරනේ. අය අමාර වෙද්දී හිටියනම් ඇති. තාම 6යි 10යිනේ. අනේ රත්නේ එහෙනම් චුට්ටක් ඉන්නකෝ. මාත් එක්ක විනාඩියක් කතා කරලා යන්න. මට වත්තේ චුට්ටක් කතා කරන්න ඕනේ. ඕකනේ ගෙදරින් එළියට බහිද මොකක් හරි චුරුචුරුවා. ඇයි ඒ ගමන මොකෝ? ඔයාට උදේ ඉඳන් හවස වෙනකන් තිබ්බේ නැද්ද මාත් එක්ක ඔය දෙක කතා කරන්න? අනේ රත්නේ ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? හැමතිස්සෙම මාත් එක්ක තරහින් ඉන්නේ.
ඇති ප්‍රශ්නයක් නෑ මල්ලිකෝ. කියවන්න නැති වෙන්නකෝ. ඒක මගේ ඔළුවට හිතට දෙකටම නිදහස්. ඔයා කියවද්දි මට එපා වෙනවා. මං යනවා වැඩට. මට පරක්කු වෙලා. පරක්කු වෙලා? අනේ රත්නේ චුට්ටක් ඉන්න. ඔය හරි වෙනස්. මොන කර්මයක්ද මන්ද? එළියට බහැපු වෙලේ ඉඳන් කියවන ඉවරයක් නෑ. මට පරක්කුත් වෙනවා. අරලෑ මෙයා හරි බලාගෙනත් ඇති. අනේ කමන්න හෙට උදේටත් කතා කරනවා. එයාට මා එක්කවත් ළමයි එක්කවත් රැයිලෙනකන් ඉන්න නෑනේ. ඔළුවටත් මානසික වදයක් එන්නේ මේ රස්සාව. මොනා කරන්නද? එයාව තේරුම් ගන්න වැරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. මම ඉවසනවා. මගේ මහත්තයානේ. අනේ ඇස්වහක් කටවහක් නෑ. මම වෙලට එද්දී බලන් ඉන්න එක්කෙනෙක් ඉන්නවනේ. අනේ කෙල්ලේ. ඔයා මං එනකම් ඉන්න අනේ බලාගෙන. මට ඉතින් ඔයාව දකිද්දි හරි සතුටුයි. අනේ අයියේ ඔය ආවද? මම හවස ඉඳන් මෙතන ඉන්නේ. අද මං ගොඩක් වේලාසන මෙතනට ආවා. අනේ අයියේ ඔය ආව එක ලොකු දෙයක්. අද මම එළි වෙනකම් ඉන්නවා. අද නම් මං ගෙදර යන්නේ නෑ අයියේ. අද පොයේ දවසක් නේ. අනේ ළමයෝ පන්සලකට පල්ලියකට යන්නේ නැද්ද පොයේ දවසේ? පන්සල් පල්ලි මතක් කරන්න එපා මට. කිසිම තැනකින් මට පිටක් උන්නේ නෑ. පිටක් තියෙනවා අද මට මෙහෙම වෙන්නේ නෑ. අනේ අයියේ ඔයා දැන් එන්නම මෙතනට එන්න පරක් වෙනවා. ඔයාට ඇත්තටම මාව හම්බෙන එක කරදරයක්ද? අනේ නෑ මැනිකේ එහෙම දෙයක් නෑ. ගෙදර නෝනා ඉන්නවනේ. එයාට මාත් එක්ක මොනවාදෝ මන්ද කතා කරන්න ඕන කිව්වා. ඉතින් මං කතා කරන්න කියලා චුට්ටක් හිටියා. දැන් ඔය කතා කරනවා තියෙනවා කියපු එක කතා කරා? පිස්සුදානේ. ඒවට වඩා වටින දේවල් තියෙද්දී මං ඒ තැන්වල නවතිනවද? මං ආවා කතා කර හිටියානම් මට මේ වෙලාවටත් එන්න හම්බෙන්නේ නෑ. ඔව්. අයියේ ඔයා ওই විදිහටම ඉන්නවනම් මං ඔයත් එක්ක මැරෙනකම් ඉන්නවා. හැබැයි ඔයා එයාට පළවෙනි තැන දීලා මාව පැත්තකට විසි කරොත් මං එදාට ගන්න තීරණයට ඔයා එකඟ වෙනවා කියලා මට කියලා තියෙන්නේ. ඔයාට මතකයි නේද? මං කැමති නෑ මං ආදරය කරන කෙනාට වෙන කෙනෙක් ලං වෙනවට. ඔයා මට ආදරේ නම් අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න. හැබැයි මාත් එක්කත් ඉඳලා ඔයාගේ නෝනත් එක්ක ඉන්න අදහසක් තියෙනවනම් කරුණා කරලා මට කියලා මගෙන් අයින් වෙන්න අයියේ. මොකද මම කැමති නෑ තවත් කෙනෙක් එක්ක මගේ ආදරේ බෙදා ගන්න. ඔය ඒක හොඳින් තේරුම් ගන්න. අනේ මැනිකේ ඔයාට පිස්සුද? මං එහෙම කරන්නේ නෑ. මං ඔයාට පොටන් දෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ මාසයක් දෙකක් අපි දෙන්න කීයක් හරි හම්බ කරගෙන කොහේ හරි දුරකට ගිහිල්ලා සැනසීමෙන් ජීවත් වෙමු. එතකොට ඔය කිසි කෙනෙක් එන්නේ නෑ නැගිලි ගහන්න. මට ඉතින් මුළු දෙයටත් වඩා ඔයාව තමයි වටින්නේ. කියන දේ හරියටම කරනවා නම් ලොකු දෙයක්. මං ආස නෑ දෙන පොරොන්දු කඩන මිනිස්සුන්ට. විශ්වාස නැද්ද මාව? විශ්වාස කරන ගොඩක්. ඒ විශ්වාසෙ කඩන්න එපා. දැන්වත් යන්ද කෙලිපෙටි ඇතුළට? ඔයා එනකන් තමයි මං හිටියේ. නැත්තම් මං එළියේ ඉන්නේ. ඇතුලේ තමයි ඉන්නේ. මට ඔයාව හරි හුරු පුරුදු බවක් දැනනවා. ටික දවසකින් ඒ හුරු පුරුදු බව ඔයාලට ගොඩක් දැනේ. අයියේ ඔයා දන්නවනේ මට මගේ ජීවිතේ නැති වෙලා ඉදි තමයි ඔයාව හම්බුනේ. මගේ මිනිහාගෙන් බැට කාලා එයාගෙන් රැවටිලා මම මේ පිටියට ඇවිල්ලා තමයි හැමදාම හිත හදාගත්තේ. ඉතින් ඒ හිත හදන් ඉද්දිත් ඔයා මගේ ජීවිතේට ආවනේ. හැබැයි අයියේ ඔයා මාව නම් රවට්ටන්න හිතන්නවත් එපා. ආයෙ පටන් ගත්තා ඉතින්. ඕකනේ මං කිව්වනේ මං ඔයාව රවට්ටන්නේ නැහැ. අනික සල්ලි කීයක් හරි හම්බුන ගමන්ම මං ඔයාව අරන් යනවා. ඔයාට මාව විශ්වාස නැද්ද? මෙච්චර මේ පිටියට මම වැඩට එන්නේ ඔයා හින්දා. නැත්තම් මං ජීවිතේට මේ වගේ තැනකට වැඩට එන්නේ නැහැ නංගි. ඔයා මාව රවට්ටන්න හිතන්න එපා. එදාට ඔයාට ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි. ඊටත් වඩා දුක් වෙන්න වෙයි. ආයෙ මං කිව්වේ නෑ කියන්න එපා. පසුතැවිල්ලක්? මොන පසුතැවිල්ලක්ද? මම මොනවටද පසුතැවිලි වෙන්නේ? ඒ කියන්නේ මං ඔයාගේ ජීවිතෙන් ගියොත් ඔයාට කිසිම පසුතැවීමක් නෑ කියලාද? දුකක් වේදනාවක් නම් තියෙනවා. ඒත් පසුතැවීමක් එයි ළමයෝ. නෑ, ඒ ගැන හිතන්න ඕනේ නෑ. ඒක අපි එදාට බලමු. ඔයා ඒ ගැන වැඩි හිතන්න එපා. ඒ වචනේ හිතින් අයින් කරලා දාන්නකෝ. ඔයා මාත් එක්ක ඉන්නවා නම් කිසිම දෙයකට පසුතැවෙන්න ඕනේ නෑ. මට මිනිස්සු පෙන්වන්න බෑ අයියේ. පිරිමි ජාතිය මට පෙන්වන්න බෑ. මට මගේ ජීවිතේ ඔවුන් තමයි විනාශ කරේ. මගේ ලස්සන තරුණ කාලේ ඔවුන් විනාශ කරා. මට ඒ ඉන්න පිරිමි පෙන්වන්න බෑ. ඒත් මට තේරෙන්නේ නෑ ඇයි මං ඔයාට ලං වුනේ කියලා. මගේ ජීවිතේම ගෑවේ ඒ පිරිමියා. අද මට මෙහෙම උනේ ඒ මිනිස්සයා හින්දා. ඒ මිනිස්සයාගේ අම්මා තාත්තත් මට සැලකුවේ නෑ. මාව පිස්සෙක් වගේ පාට ඇදලා දැම්ම හැමදාම. ඒ එන්නව ගමන තමයි මේ පිටියෙන් නැවතුනේ. ඔයාට දැන් මං එන්නවනේ. විශ්වාස කරනවා ගොඩක්. ඒ විශ්වාස මත තමයි මම මෙහෙම ඉන්නේ.
මොනා නැතත් කවුරු නැතත් මං ආසෙම මේ හඳ එළියට රෑ වෙද්දි මට දැනෙනවා මගේ මුළු ලෝකෙම මං ගාව ඉන්නවා වගේ. අයියේ ඔයාට හැමදාම මෙහෙම මං ගාව ඉන්න පුළුවන්ද? ඔයාට ගැටලුවක් නැති වෙයිද? පිස්සුද ළමයා? ඔයාව මට එහෙම කිසිම විදිහකින් ගැටලුවක් එන්නේ නැහැ. ඔයා වගේ ලස්සන බෝනික්ෙක් ළඟ ඉද්දි මොන ගැටලුවක්ද? මේ ලෝකෙම පෙරළුණත් මං ඔයා එක්ක. අයියා බැඳලා නේද ඉන්නේ? එතකොට යාලා අනේ මට කිට්ටු නම් වෙන්න එපා අයියේ. ඔයාට ලොකු කරදරයක් ඇයි ඒක? මොකද මං ආස නැහැ. මං කාට හරි ආදරය කරනවා නම් ඒක නා වෙන කෙනෙක් එක්ක ඉන්නවට. අනේ ළමයෝ එයාලව ඉතින් මං කොහෙ ගිහලා එලවන්නද? නෑ ඔයා යාලා වෙලවන්න ඕනේ. මම යන්න. මං ඔයාගෙන් යන්න. අනේ දෙයියනේ ඔයාට තරහා ගියාද? හරි. ඔයා මාත් එක්ක හැමදාම ඉන්නවනම් මං හැමදාම මාත් එක්ක ඉන්නවා. මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. අනේ ඔය ඇත්තමද අයියේ? ඔයා මාත් එක්ක හැමදාම ඉන්නවද? ඔයා මාත් එක්ක හැමදාම ඉන්නවනම් ඔයාගේ මරණ මොහොතදී ඔයා මරණට පස්සේ මං ඔයා එක්ක ඉන්නවා අයියේ. ඔව් හැමදාම. ඒක පොරොන්දුවක්ද? ඔව් ඒක මන් දෙන ස්ථිර පොරොන්දුවක්. මගෙන් පිට වෙන කාටවත් ආදරය කරන්නේ නෑ නේද? අනේ නෑ. එහෙම කරොත් ඔයා කැමති තීරණයක් ගන්න. ඒ තීරණයට මං කිසිම විදිහකින් බලපෑම් කරන්නේ නෑ. මං ඒ තීරණයට එකඟ වෙනවා. හරි අයියේ. එදාට මං ලොකු තීරණයක් ගනි. අද නම් හරිම නිදහස් බවක් දැනෙනවා රත්නේ. මං නම් අද හරිම සතුටුයි. සතියම වැඩට ගිහිල්ලා අද ඉරිදවා ගෙදරනේ. නෑ හවස මං යනවා. ඒ සුමන අය කිව්වේ ඉරිද හවස වැඩට එන්න ඕනේ නෑ කියලා රත්නේ. මොකෝ මේක පාරම. අනේ අදට විතරක් ඉන්නේ රත්නේ. කාලෙකින් රෑ ඔයා ගෙදර හිටියෙත් නෑනේ. දරුවත් හැමදාම ඔයා නැතුව නිදා ගන්නෑ. බොහොම අමාරුවෙන් නිදි කරවන්නේ. පිස්සුද මංගලිකෝ? ඔයා කියන විදිහට රස්සා කරන්න පුළුවන්ද? ඔයාලව දරුවෝ ජීවත් කරන්න තමයි මම මෙච්චර මේ නැහෙන්නේ. ඔයාලට ඒකක්වත් ගානක් නැහැ. මං යනවා වැඩට. හවසට කන්න මොන හරි හදන්න. කෑම ගේන කොල්ල අද නෑ කිව්වා. අනේ රත්නේ ඔයා දැන් හරි වෙනස්. ඔයා මේ දැන් ඇත්ත නේද කියන්නේ? කෑම හදන කෙනා නෑ කියන්නේ. අද ඔයාට නිවාඩු නැද්ද රත්නේ? මොනා කියනවද මන්ද? අනේ මෙහෙම කරන්න එපා රත්නේ මට. චිකේ රත්නේ තාම නෑනේ. මං හිතන්නේ මාත් එක තරහා හින්දා අද චුට්ටක් රෑවේ. කමන්නේ මාත් සද්ද නොකර ඉන්නවා. මට ඉතින් එයා විතරනේ ඉන්නේ. එයාට මාව එපා වුණාට මට එයාව එපා වෙලා නෑනේ. වැඩට යන්න ගියාම මේ වෙනස් වුණාමයි. මෙච්චර කාල වැඩට ගියා. කිසිම රස්සාවකදී මාව එපා වුන්නේ නෑ. අනේ මන්ද මොකොත් කියලාත් බෑ නොකියත් බෑ. ලොකු පීඩනයක මං ඉන්නේ. ඇත්තමයි මේ දරුවා දාලා මට රටකට හරි යන්න තිබ්බන මම රත්නෙට ඔය වගේ රස්සාවකට කවදාකවත් යන්න දෙන්නේ මං හම්බ කරලා යාට කන්න දෙනවා. අනේ රත්නේ එනවා නේද? අනේ රත්නේ මං ගොඩක් වෙලා ඉඳන් පාර බලාගෙන ආයෙනකම් මම දැන් පැයක් විතර නම් මෙතන ඉඳගෙන. අනේ හරිම ආසයි රත්නේ. ඔයා හැම hina වෙලා එනවා දකිද්දි. මොකෝ මේ දැන් මූණ එල්ලගෙන? අනේ රත්නේ අපි දෙන්න මතකෙදි කාලෙක සතුටින් හිටියේ නෑ රත්නේ. ඔයා රස්සාවට ගිය දා ඉඳන් වෙනස් වෙලා. අනේ රත්නේ මෙහෙම වුනේ මං වත් එක්ක කතා කරන්න ගොඩක් දවස් ඉඳන් බලන් ඉන්නවා. මට එක දවසක්වත් ඔයා කතා කරන්න ඉඩක් දුන්නේ නෑ රත්නේ. මට ඉවසන්න බෑ මගේ පපුව පැලෙන්නවා. එන්ඩියාව මහන්සිලා ගෙදර ආවෙලේ ඉඳන් එන්ඩියාව මොකද්ද මංගලිකා මේ උඹේ තියෙන එන්ඩියාව යන්න හකට. අයියෝ රත්නේ මගේ කොන්ද. අනේ රත්නේ මගේ කොන්ද ඇනුණා. ආව මෙතන මාත් එක නටන්න ඉන්න බැරි නම් ඵලයන් ගෙදරි. මට දඩුවත් එක්ක නිදහස ඉන්න දීලා පුදුම කර්මයක් වුණා මේක. රස්සාවට යන්නත් ඕනේ මුංගේ හුරතල් බලන්නත් ඕනේ. අම්මපල්ල වැඩ ඇරිලා ඇවිලත් මුංගේ කංකෙන්දිරිය වහන්න ඕන මම. ඉතින් මේ ගෙදරට හරියයිද? මට රස්සාවකට හරියනවද? ඔබේ තියෙන මෝසලකමට තමයි මට හැමදේම නැති උනේ.
මේ මංගලිකෝ මාත් එක්ක ඕනට එන්න එපා. උඹව ගෙදරින් යවලා නැත්තම් මම යනවා මේ ගෙදරින්. ආයෙ එන්න එපා මගේ පස්සේ. එච්චරයි. අනේ රත්නේ එහෙම කියන්න එපා රත්නේ. අනේ මා චුට්ටක් උස්සන්න. ආව ගමන් ඇඟට පැන්නේ නැත්තම් ඔහම වෙන්නේ නැහනේ. දැන් ඉතින් තනියම නැගිටිනවා. මට මහන්සි ගිහිල්ලත් ඒකක් අදන් එනවා. අනේ රත්නේ මා උස්සන්න. ඔයා මට අද වෙනකන් කවදාකවත් ඔහොම කතා කරලා නෑ රත්නේ. ඔයාට මේ මොකද උනේ? ඔයා ඇයි මෙහෙම වෙනස් වෙන්න හේතුව? අනේ ඇයි රත්නේ මට මෙහෙම කරන්නේ? ඔයාගේ දරුවගේ අම්මට නේද රත්නේ ඔහොම කරේ? ඉස්සර වගේ මට දැන් ආදරේ නැද්ද රත්නේ? මාව දාලා යන්න තරම් මං ඔයාට කරපු වරද මොකද්ද රත්නේ?